සර්විස් එකට ආවේ. සර්විස් එකට. ෆුල් ද නෝමල්? ෆුල්. අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. ගා ගන්න. ඒ ඉන්නේ දැන් කිරිටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා. මානවාධාර සමිතිය විසින් පන්සලට ආධාරයෙන් තමයි මේ සල්පිල් වෙන්දේදී පවත්වනු ලබන්නේ. සල්පිල අතරවාරේ දෙවස් කතර මුද්‍රා නාට්‍යයකට පෙන්වීමට මේ මොකද්ද කුපුත්තවත් තියෙන මේ මගේ වාහනේ හැදුවද? මේ මගේ වාහනේ හැදුවද? ඕ අර කෑලි වගේ දාන්න මොකද කතාවක් කිව්ව දැම්මද? ඕ සර්විස් එක මේ කරා හරි සතුටුයි. මතක නෑ තාටි. නෑ සල්ලි එපා. අර කලින් දුන්න ගාන ඇති වුණා. දැන් අරන් යන්න පුළුවන් වාහනේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මේ අපි කිව්වේ තනියමනේ ආවේ. අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ. සහෝදරයා වගේ තමයි හැමතැනම යනවාත් එක්ක. ඒක තමයි. අපි ගිහින් එන්න. හරි. ඔතනම හැදුවා. මාත්‍යා. මේ ලෙෝ කෑ වගේ වාහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ. හරි සතුටුයි. ගිලින්. තප්පරයක් දෙන්න. මේ අර බිලත් දාන්න. මාත්‍යා මේ පොඩි අරයන් පොඩි. ඔයා ගන්න මේක. මේ මොනවද? එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන. දැන් සහෝදරයා තර යන්න. වෙලේ කොට දාලා තියන්නේ පාසුනේ. කොයි මේක ඇස්ලේටරේ? මේ ඇස්ලේටරේ තියෙන පොදියමයි. හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා තියෙනවා. මේක ගත්තා. මාතර දී කේබල් එක ඇදලා යන්න. උදා එන්නකෝ. ඔයා යන්න. අනේ පොඩි දවස් එකක් හෙන්න ලැජ්ජා වෙනවා. ඒකත් කඩලා වුණේ. පින්වත් දින කියද මරණාධාර සමිතියේ භාණ්ඩාගාරික තුමනි අවසරයි. ඔබ ජනතුමනි අවසරයි. එහෙනම් ඉතින් අපි කවිය කියලා පටන්. මරණාධාර සමිතියේ පින් අතේ වැඩක් ඒ උනාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමු. ඔන්න අසින් පාරේදී කිසිත් එක්ක කට ගහගෙන යන්න එපා. කදියාවත් ඔළුව උස්සලා බලන්න එපා. මොකද ඔයා දැන් ලොකු ළමයි. නැන්දා. මලයා සිටීද? සිටි එන්න. පුතාලා ඔහොම ඉන්න. මම බීම ටිකක් හදන් එන්න. හරි ආන්ටි. හොඳට තේරුණායි. මේ කවදද බං මල් ලොකු ළමෙක් වෙන්නේ? ඔබට පුදුම හදිස්සියක් නේ බද්දී. හරි සංගරියන් තාත්තා